කොහොමද ඉතින් වලට ඉතින් මං කාලින් දාපු පෝස්ට් එකකට වැඩියෙන්ම ඉල්ලලා තිබ්බ ගේම් එක Truckers of Europe 3. එහෙනම් ඉතින් එළම ඉතින් මං ඒකේ ගේම් ප්ලේ එකක් ගෙනාවා ඔයාලට. ඔන්න මං කලින්ම සිමෙන්ති ඕඩර් එකක් දාලා තිබ්බේ. ඉතින් අද තියෙන සිමෙන්ති ඕඩර් එක ගිහිල්ලා දෙන්න. අපි එන වැඩි කතා නැතුව සිමෙන්ති ඕඩර් එකට බහිමු. ඇත්තම ට්‍රක් එකක් වගේමයි guys. කන්ට්‍රෝල් එහෙම. හොඳ guys බලන්න. මේකේ එන සවුන්ඩ් එක බලන්න guys. guys ඇත්ත සවුන්ඩ් එක වගේ වෙනවා. ඔන්න බලන්න ඉන්ටීරියර් එක. පිටියට තියනවා ඒක. වයිපර් එකේ වැඩ. දැන් මීට පැනල වෙනස් කරගන්න ඕනේ. හරි. මම ඔයාලට පෙන්නන්නම් ග්ලාස් ඇරලා. කොහොම ග්ලාස් ඕපන් කරන්න පුළුවන්. ඔන්න බලන්න ඇක්සලරේට් කරනකොට එන සවුන්ඩ් එක. ඔව් ඇතුලේ කැබින් එකේ ස්පීඩ් තියෙනවා. ඔන්න රයිස් කරනකොට එන සවුන්ඩ් එක බලන්න. රියල් සවුන්ඩ් එක වගේ නේ guys. යම් අපි එන සිමෙන්ති ඕඩර් එක බාලා දීලා සද්ද වැඩි වගේ එකක් එනවා. මෙහෙට තමයි යන්න ඕනේ. ඇත්තම ට්‍රක් එකක් වගේමයි ගේම් එක. ට්‍රකර්ස් නේද? යුරෝ ට්‍රක් සිමියුලේටර් එකේ මොබයිල් වර්ෂන් ගේම් එක. ඒක වගේම තියෙනවා. ඔයාලට මේ සයිඩ් කන්නඩියෙන් පේන ඇති. මේ අහන්නේද ටර්බෝ සවුන්ඩ් එකේම. සිමෙන්ති ඕඩර් එකක්. මේකේ කන්ට්‍රෝල් සාමාන්‍යයෙන් රියල් ලයිෆ් වගේමයි මේ පේන ඇති. අපි ඇක්සලරේටර් එක දින තරමට තමයි වාහනේ ඇක්සලරේටර් යන්නේ. වැදුනාම හෙල්ත් එක අඩු වෙනවා guys. දැන්ට 38 ගේකින් යනවා. මැප් එක ලෝඩින් guys පටස් ගන්න මැප් එක ලෝඩ් කරගත්තා. ආවා. මේ එකපාරට හරන්න නිකන් බැරි වගේ guys. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටිකේ 15යි 20යි කියලා තියෙනවා. අන්න ඒ ටික එන්නේ 15යි 20යි අතර නෙමෙයි යන්නේ guys. 10යි 15යි අතර. මොකද මේකේ ඔටෝ මෝඩ් එක තියෙන්නේ guys 15යි 20යි අතර යන්නේ. සාමාන්‍යයෙන් පවර් මෝඩ් එක දාපුවම ඉච්චර ලොකු RPM එකක් කරගෙන යන්නේ. නැත්තම් ඔන්න 15න් එහාට යන්නේ නැහැ බලන්න. ඔය guys 15න් එහාට යන්න අන්න දැක්කද? කෝච්චියකුත් යනවා මේකේදී. රියලිස්ටික් විදියට හදලා දිනවා ගේම් එක සුපිරියරද? 87 එකකින් යනවා. මේ guys යටට හරවන්න තියෙනවා මෙතන යටට උඩට. මේ බ්‍රේක් උත් ඒ වගේම මේ සද්දෙත් ඒ වගේමයි. හොඳට තියෙනවා ගේම් එක නම්. ආයිදි සුපිරිම ගේම් එකක්. ට්‍රක් පිස්සන්ට සුපිරි ගේම් එකක් ආයේ කියලා වැඩක් නැහැ. ප්ලේ ස්ටෝර් එකේ Truckers of Europe කියලා ගහන්න. ට්‍රක් පිස්සන්ගේ ජාතික ගේම් එක. මාතිගේ ට්‍රක් පිස් එක තමයි වෙන කතාව. මම පේනවා ඉස්සරහින් යන වෙට්ටුක දාලා යන්නේ ආයි. දකුණට සිග්නල් දාලා
වමට ඇල්ලෝ ඔන්න ගයිස් වහිනවා වහිනලාට වයිපර දාගන්න ඕනේ ඔන්න වයිපර් මං දෙවෙනි ස්පීඩ් එකේ තියෙන්නේ මේක මදි වගේ 3ට දාවි ඔන්න දැක්ක 3 ඔන්න දැන් ගයිස් බලන් ඉද්දි ට්‍රක් එකේ ජරා වෙනවා ඉන්න ඉතින් සාමාන්‍ය 82 වගේ එකකින් යනවා එහෙනම් ගයිස් මට අග්ගාලා මේ ගමන යන්න ඔන්න ගයිස් නිදාගත්තා ඉතින් රෑ වුණා මේ හෙඩ්ලයිට් මේ ලයිට් ගන්න බෝ දැන් ගයිස් යම් ග්ලාස් වහගෙන තියන්නේ ගයිස් වීදුරු හෙඩ් එක දාගෙන පිළින ලයිට් එක පිළිර තියෙනවා ඉතින් ඇත්ත වගේමයි ඔයාලට ඒ ටික පෙන්වන්න ඕන හින්දා තමයි ඩක් ගාලා ගෙනාවේ එහෙනම් ගයිස් අපි ගමනාන්තයට ටිකක් ළඟා වෙලා ආයෙත් හම්බෙමු ගයිස් 120ට පාගලා යන්නේ ඔන්න බලන්න 120ට පාගලා යන හැටි ඕන් ගයිස් 120ට පෑගුවා ටයුට්ටේ තියෙන්නේ ගයිස් ඔන්න 120ට පෑගුවා හරි ගයිස් පරිවේගයෙන් ගන්න අනේ 121 වුණා මොහොම වෙනවා ගයිස් ඉතින් 120 පන්නලා යන ස්පීඩ් එක වෙන්නන්න තමයි චුට්ටි පාට් එකක් කරන් ඔය චුට්ටි පාට් එක එහෙනම් ගයිස් ගමනාන්තයට ළඟා වෙලා ආයෙත් හම්බෙමු එහෙනම් ගයිස් ඉතින් සෝරි වෙන්න ඕනේ අදට ඉතින් ටයිම් පාස් වෙලා තියෙන්නේ ගයිස් මේක මං කලින්ම ගත්ත රූට් එකක් ඒ හින්දා මේක කිලෝමීටර් මෙතන 500 ගානක රූට් එකක් තියෙනවා ගයිස් ඒ වුණාට ඉතින් කරන්න අපිට දිගටම කරන් යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ ගයිස් මොකද ටයිම් පාස් වෙලා තියෙන්නේ දැන් ඊට මට ඉස්කෝලේ යන්න නුවර යන්නේ ගයිස් මං ඉන්නේ 40ක් දෙ يعني රඹුක්කඩ චුට්ටක් මෙහා 40ක් දින්නේ ගයිස් මේ නුවර තමයි ඉස්කෝලේ යන්නේ ගයිස් ඒ හින්දා මේ පොඩ්ඩක් වෙන සීන් එකක් තියෙනවා ගයිස් දැන් වෙලාව 8:31යි ගයිස් මේ එහෙනම් අපේ සිමෙන්ති ලෝඩ් එකක් තියෙනවා ඉතින් එහෙම ඉන්න ගයිස් යහ පැත්තට කෑ ගහනවා ඉතින් මේ මහරයි එහෙනම් ගයිස් සෝරි ගයිස් එහෙනම් අදට අපි යනවා ගයිස් පුළුවන් වුණත් හෙට හෝ අනිද්දා මේකේ ඉතුරු කෑල්ල ගේන්නයි යාළුවනේ මේකේ කෑල්ල මම මෙහෙම තියන්නම් ට්‍රක් එකේ ඔක්කොම එහෙනම් ගයිස් අපි ගියා සෝරි ගයිස් ඒ වුණාට කරන්න දෙයක් නැහැ එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අදට